තනමල් විල මල් කෝමර කැකුළු පීපෙන්න හඳ පානාගල මුදුනින් වැවට බහින්න කන්න උඩින් කෝමරේ වැවට බහින්න කන්න උඩින් කෝමරේ වැවට බහින්න. සමන් ජයනාත් මහතාගේ මේ හැඟුම්බර ගායනයට පද රචනය කළ රත්නශ්‍රී විජේසිංහ ශූරින් වස්තු විචය කරගත් සුන්දර හඬපානාගල වැවයිස්මත්ය තමයි මම දැන් ඉන්නේ. ඉතින් මේ වගේ සුන්දර ඉසව්වක ඉන්නකොට රත්නශ්‍රී විජේසිංහ වැනි සෞන්දර්යවාදීන්ට මේ වාගේ කවිසිතුවිලි පහළ වීම අරුමයක් නම් නෙමෙයි කියලා මට හිතෙනවා. හඳපානාගල වැව දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. හඳපානාගල ගොඩක්ම ප්‍රසිද්ධ හවස් වෙනකොට මේ වැව ඉස්මත්තට එන අලිරංචු නිසා. මේ වගේ ලස්සන වැව්තාවල්ලක නිදහසේ සැරිසරන අලිරංචු බලන්න තියෙනවා නම් කවුද අකමැති නේද? හැබැයි උමාඔය ව්‍යාපෘතිය යටතේ මේ වැව ප්‍රතිසංස්කරණය කරලා ටිකක් ලොකු ජලාශයක් විදිහට සංවර්ධනය කරලා තමයි දැන් තියෙන්නේ. මේක නිසා හවස 5-6 පහු වෙනකොට මේ ප්‍රදේශයට ඇතුල් වෙන එක නම් තහනම් කරලා තියෙන්නේ. ඒක නිසා ඉතින් අලි බලන්න නම් ටිකක් අමාරුයි. මේ වැවේ ඉස්මත්තේ දීවර කටයුතු සිදු කරන හින්දා දවල් කාලයේ නැවුම් අලුත් මාළු මිලදී ගන්නත් පුළුවන්කම තියෙනවා. වැල්ලවාය කියලා කියන්නේ කඳුකරයේ අවසානයේ වගේම තැනිතලාව ආරම්භ වෙන ප්‍රදේශය. ඉතින් මේ පළාත ගොවිතැන් වලින් හරිම සරසාරයි. ඉතා හොඳ ජල පෝෂක ප්‍රදේශයක් විදියට වැව්, ඇලදොල ගංගා, ජලාශ බොහොමයක් මෙහි තියෙනවා. අලිකොටාර ජලාශය මේකත් උමාඔය ව්‍යාපෘතිය යටතේ දේශීය වාර ඉංජිනේරුවන් විසින් ඉදි කරලා තියෙන වටිනා ජලාශයක්. මේ ජලාශය බලන්න ඇල්ලවැල්ලවාය ප්‍රධාන පාරෙන් වේවැල් කදුර කොස්ගහ වෙන මාර්ගයෙන් කිලෝමීටර් 2ක් විතර දුර යන්න ඕනි.
මේක හදලා තියෙන්නේ කිරිඳිඔයේ ශාඛාවක් වෙන අලිකොට ආර හරස් කරලා. ඉතින් ඔයාලත් මේ පළාතේ එනවා නම් බලන්න වටින තැනක්. කුඩාඔය ජලාශය. මේකත් වැල්ලවාය අලුත්වල ජනපදයේ පිහිටි උමාඔය ව්‍යාපෘතිය යටතේ ඉදිවුණු තවත් ලස්සන ජලාශයක්. මේක හදලා තියෙන්නේ කුඩාඔය හරස් කරලා. බලන්නකෝ කඳු වලින් වට වෙලා පරිසරයේ තියෙන ලස්සන. මේ ජලාශවල ජලය කිරිඳිඔය කුඩාඔය වගේ ගංගාවල් හරහා ගලාගෙන ගිහිල්ලා හඳපානාගල ඇතුළු ප්‍රදේශයේ විශාල වැව් ප්‍රමාණයකට ජලය සැපයීම සිදු කරනවා. ඔන්න ඉතින් අපි මේ ජලාශ බලලා එතනින් ගියා තවත් හරි අපූර්ව තැනකට. මගේ කලින් දියලු මැල්ලේ වීඩියෝ එක ඔයාලා බැලුවා නම්
ඔයාලට මතකද මම කිව්වා මේ දියලු මැල්ලේ වතුර යන දිහා මම ඊළඟ වීඩියෝ එකකින් කියන්නම් කියලා. මේ තියෙන්නේ දියලු මැල්ලේ වතුර පාරෙන කුඩා ඔය. අපි මෙතනින් නාගන්න අමතක කළේ නැහැ. හරි අපූර්ව දෙයක් කියන්නේ මෙතන වතුර පාරවල් දෙකක් දෙපැත්තකින් ඇවිල්ලා එක පැත්තකට එකතු වෙනවා. එක පැත්තකින් එන්නේ කුඩා ඔය ජලාශයේ වතුර. ඒ වතුර ටිකක් රස්නේ. අනික් පැත්තෙන් එන්නේ දියලු මෑල්ලේ වතුර. ඒ වතුර හරිම සීතලයි. අපි ඉතින් මේ සීතල වතුරයි රස්නේ වතුරයි දෙකෙන්ම නාගත්තා. හැබැයි ඉතින් ඉස්සර වගේ මේ වතුරට බහින්න දැන් බයයි. මොකද දන්නවද? උමා ඔය ව්‍යාපෘති යටතේ ඉහළින් ඉදි කරලා තියෙන ජලාශවල වතුර පාලනය කරන්නේ මේ ඔය වල් හරහා. ඉතින් ඔයාලත් මේ ලස්සන පරිසරය විඳින්න ගියාට කමක් නැහැ. හැබැයි මේ ගංගා ඇලදොලවල් වල බහින එක නම් අවදානම් කියලාත් මතක් කරනවා. එහෙමනම් තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.